මේ තියෙන්නේ මැඩම් අපිට මේ සැරේ හදපු පේපර් ටික වෙන්නේ. අපේ පේපරේ කොහෙද දන්නේ? ඒ මොකද කරන්නේ? අනේ පේපරේ හොරකම් කරන්න නේද හැදුවේ? නෑ ටීචර් නෑ. අනේ නෑ මම පේපරේ ගන්න නෙමෙයි හැදුවේ. ඈ? මොකද නැත්තේ? මේ තියෙන ඔයාලා පේපරේනේ. පේපර් හොරකම් කරන්න නේද හැදුවේ? අනේ නෑ ටීචර් ප්ලීස් ටීචර් මම පේපරේ හොරකම් කරන්න නෙමෙයි හැදුවේ. අනේ ටීචර් මට පාඩම් කරන්න බැරි වුණා ටීචර්. එහෙමද? හරි ෂෝක් විසඳුම. පාඩම් කරන්න කියලා පේපරේ හොරකම් කරනවා. එතකොට හරිද සේරම? අනේ සෝරි ටීචර් මට සමා වෙන්න කියලා හරිනවද? සමා වෙන්න කියලා සේරම වැරදි ටික වහගත්තාම හරි. ඔයා දන්නවද මේ කොච්චර ලොකු වැරද්දද කියලා? මේ වැරද්දට හරිනම් ඔයාව හිරේටවත් යවන්න පුළුවන්. ඔයාලා ගෙදර මිනිස්සු දැනගත්තොත් තමන්ගේ ළමයා කොලෙජ් එකේ පේපර් හොරකම් කරන්න දුවා කියලා ඒ මිනිස්සු මැරෙන්න හිතේ. අද නම් මේක පුතේ මං ඔයාලා ගෙදරට කියනවා. ප්ලීස් අපේ ගෙදරට කියන්න එපා නේ ටීචර් ප්ලීස්. ගෙදර නම්බරය කොහෙද? අද නම් හරියන්නේ නැහැ. සමා වෙන්න කියලා තමන් කරපු වැරදි ඔක්කොම වහගන්න හදන්න. ගෙදර මිනිස්සු මොනවා කරගෙනද? ගෙදර මිනිස්සු කතා අහලා තමන්ට බැහැ. අනේ නෑ ටීචර් ප්ලීස් අපේ ගෙදරට කියන්න එපා නේ. එහෙම කරන්න එපා ටීචර් ප්ලීස් මං එහෙම කරන්නේ නෑ. අනේ ටීචර් මම වැඳලා කියන්නම් අපේ අම්මලාට කියන්න එපා ටීචර්. අද නම් මේක ගෙදරට තියෙන මේ තියෙන නම්බරේ නෝනතර පේපර් හොරකම් කරන්න. පේපර් හොරකම් කරලා පාඩම් කරන්න බැරිනවා කියලා ලැජ්ජ. හෙලෝ. අම්මේ අකීෂා ගෙදරින්ද? මම අකීෂාගේ කොලෙජ් එකේ ප්‍රින්සිපල් කතා කරන්නේ. ඔයාලා දෙන්නම දැම්ම අපේ කොලෙජ් එකට එන්න. පේපර් හොරකම් කරලා එනවා මෙතන ගෙදරට කියන්න නැත්නම් මම කියන්නම්කෝ ගෙදර මිනිස්සුන්ට හොඳට ළමයි හැදෙනවා පේපර් හොරකම් කරන්න පුරුදු වෙලා. මේ කොලෙජ් එකේ මට ඊට පස්සේ වග කියන්න වෙන්නේ. ඔහොම හැදුනම ළමයි පේපර් හොරකම් කරන්නයි පුදුම වැඩ නෙව්වා. ගෙවල් වලින් එනවා හොඳ ළමයි වගේ. ඒ නේද අම්මයි තාත්තයි කියලා දෙන්නම් මම හොඳට. ළමෙක් ඇట్లా නේද? ළමෙට සීය නෑ නේද? ඉක්මනට ඇම්බුලන්ස් එකට කතා කරා නම් හරි. හෙලෝ මේ ICA කොලෙජ් එකට ගිහින් කතා කරන්නේ. මෙතන මේ කොලෙජ් එක පිටිපස්සේ ළමෙක් වැටලා ඉන්නවා. තාම කවුරුත් දැකලත් නැහැ. ඉක්මනට එන්න පුළුවන්ද? එජ්ජුගේ කාට හරි ඉක්මනට කියන්න වෙයි. මැඩම් ඇයි මෙතන කොලෙජ් එක පිටිපස්සේ ළමෙක් වෙලා ඉන්නවා. මොකෝ? මම ඇම්බුලන්ස් එකට නම් කතා කරා. අපි යමු ඉක්මනට බලන්න. අයියෝ ඇම්බුලන්ස් එක ඇවිල්ලා කට්ටිය ළමයාම දාලා යවලා වගේ. අනේ දෙයියනේ මොකක්ද මේ මං කරගත්තේ? අනේ ළමයාට මොනවා වුණාද? අයියෝ මට තේරෙන්නේ නැහැ මම මොකද කරන්නේ කියලා. අනේ ඇම්බුලන්ස් එකේ ගියේ ළමයාට කවුද කෝල් කරන්නේ? ඒත් නේද කතා කරන්නේ. අයියෝ මම මොකද දෙන්නේ මේ කරන්නේ? අනේ දැන් මම මොකද කියන්නේ? හෙලෝ මැඩම් මොකද්ද මේ කරලා තියන්නේ? අනේ නෑ මම මුකුත් කරේ නෑ දෙයනේ මම මුකුත් කරේ නෑ. මොකද මැඩම් පාය ළමයට හොඳට මැරලා තියෙනවා. ඒ ළමයා එකයි සුයිසයිඩ් කරගන්න හැදුවේ. පේපර් වර්ක් කරා කියලා ඔහොම බයිනවද? මේක නම් හරිම නරක වැඩක් මැඩම්. මේ ගැන කතා කරන්න දැන් මැනේජ්මන්ට් එකේ එනවා කියලා ඇස්තලා ඉන්න. අනේ නෑ මගේ ළමයට වැරද්දක් කරේ නෑ. මගේ ළමයට වැරද්දක් කරේ නෑ. මොකක්ද දෙයනේ මේ උනේ? මගේ ළමයට බයින්න කිව්වේ නෑ. මගේ ළමයට මැරෙන්න කිව්වේ නෑ. මං වැරද්ද පෙන්නලා දුන්නා විතරයි. අයියෝ දෙයනේ මොකද මේ කරගත්තේ? මගේ ළමයට මැරෙන්න කිව්වේ නෑ. හරි මැඩම් අපිට කියන්න හොඳයි. ඇයි ඔයා ඒ ළමයට ඒ විදිහට කතා කරේ? අනේ නෑ මැඩම් මං ඒ ළමයට මැරෙන්න කිව්වේ නෑ. මම එද්දි ඒ ළමයා පේපර් ටික හොරකම් කරා. මම ඉතින් ඒක දැක්කේ මං ඒ ළමයට බැන්න විතරයි. මැඩම් කියන්නේ මට ළමෙක් වැරද්දක් කරාම මම ප්‍රින්සිපල් කෙනෙකුගෙන් මට ළමයට අවවාදයක් දෙන්න බැරිද? හරි මැඩම් අපි වාක්‍යයෙන් පිළිගන්නවා. ඒ දරුවෙක් වැරද්දක් කරපුවාම ඔතන බැලහරිනවා. අපි දැනගන්න ඕනේ එයා ඒ වැරද්ද කරේ ඇයි කියලා එයාගෙන් පොඩ්ඩක් විදිහට අහලා බලන්න. ඒක නේද? අනේ
ඇත්තටම සෝරි මම දන්නවා ඒ වෙලාවේ මගේ අතින් වැරද්දක් වුණේ කියලා. අනේ මටත් හිතා ගන්න බෑ වෙලාවේ මොනවා වුණාද කියලා. මමත් ඒ වෙලාවේ ගොඩාක් ස්ට්‍රෙස් එකේ හිටියේ. ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම අනිත් අයගේ පිටින් කියන්නේ මොනවද? වැඩක් නැහැ ජී. මැඩම් එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් ඇයි අපිට දැන්නුවේ නැත්තේ? දැන් බලන්න ඔයා ඒ ප්‍රශ්නේ අපිට දැන්නුවා නම් අපිට තිබුණේ මේක මොකක්ද සොලියුෂන් එකක් ගන්න. දැන් ඒ ළමයා සුයිසයිඩ් කරගන්න හදලා තියෙන මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා අපේ කොලෙජ් එකට. දැන්ම යුනියන් එකෙන් අපි මුළු කොලෙජ් එක වට කරලා තියෙන්නේ. තව ටිකකින් මෙතෙන්ටත් එයි. අපි මොකද කරන්නේ බලන්නකෝ. අපිට දැන් කරන්න දෙයක් ඉතුරුලා නැහැ. දැන් යාලා කියන්නේ ළමයා සුයිසයිඩ් කරගන්න ඉඳලා මැඩම් නිසා කියලා. යෝ මොකක්ද දෙයියනේ මම මේ කරගත්තේ? Hello? Siapa macam? Hah? Serius ke? Hari, itu pun macam මොකද දැම්මේ නෝටින්ද? හරි මිස් එහෙනම් බලාගමු ඔයා එදා මට දුන්න කලේ පාර්ක මම අද මොකද කරන්න කියලා. මේ chance එක නම් මම කියලා මිස් කරගන්නේ නැහැ. අපේ ප්‍රින්සිපල් පන්නා දමව් අපේ ප්‍රින්සිපල් පන්නා දමව් අපේ ප්‍රින්සිපල් පන්නා දමව් මේ මේවා ගවුම් වල එහෙම ගණන් කියලා දැක්කේ මේ වගේ ගවුම් මට ඇති වෙයි නේ. ආකි පොඩක් ඉන්න. හෙලෝ මොනවා අපේ අක්කා? ඔයාලට බෑ යාට එහෙම කරන්න. ඔයාලා දන්නවද ඔයා හොඳ කොච්චර හොඳ ප්‍රින්සිපල් කෙනෙක්ද කියලා? ඔයාලට පුළුවන් එහෙම මේ එයාගෙන් වල පොඩි වැරද්දකට එයාට ඒ වගේ දෙයක් කරන්න. එයා මේ කොලෙජ් එකේ වෙන කොච්චර කැපකිරීම කරලා තියනවද? ඔයාලා වෙනුවෙන් කොච්චර කැපකිරීම කරලා තියනවද? ඔයාලා හැමෝම මෙයා ගැන දන්නවා. ඔයා එයා විරුද්ධව කතා කරන කවුද මෙයා නිසාද? ඔයා දන්නවද මෙයා කවුද කියලා? මෙයා මොනවද මේ කියන්නේ? ඔයාලා මෙයා කියන දේට නැවතුනවද? මෙයා මේ හදන් මෙයාගේ අක්කව වේල ගන්නවා. මෙයා තමයි අපේ මිනිස්සු නාපි. අපි මෙහෙම ඉඳලා බෑ. අපි මෙහෙම ඉඳලා තියෙන අපේ සහෝදරට තුන සහෝදර විශ්ව වෙන්නේ. අපේ සහෝදර මැරෙන්න නපුවා. මෙයාට මෙයා වෙන්නේ. මෙහෙම ඉඳලා බෑ අපි අnder කඩාගෙන යනවා. අපේ කොලෙජ් එකේ මැරෙන්න යනවා. අපි මේ මැඩම් ලෙන් කියලා ඉන්නේ. අපිට අතට යන්න ඕනේ. යන්න දෙන්න. දැන් නම් යාලා මෙතන එක කඩාගෙන ඉන්න වගේ හදන්නේ. දැන් නම් අපිට මොනවත් කරගන්න වෙන්නේ නැති වෙයි. අපි මොකද කරන්නේ? අපි පොලිසියට කතා කරන්නේ නේද මැඩම්? හෙලෝ පොලිස් ස්ටේෂන් මම මේ ICA කොලෙජ් එකෙන් කතා කරන්නේ. මෙතන කොලෙජ් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ළමෙක් සුයිසයිඩ් කරගන්න හදලා තියෙනවා. දැන් මේ මුළු කොලෙජ් එකම යුනියන් එකකින් වට කරගෙන. දැන් මේ අපි ඉන්නේ මේ මැනේජ්මන්ට් එකේ අපේ ඔෆිස් එක දැන් මේ වට කරලා තියෙන්නේ. අපිට මුකුත් කරගන්න බැරි අපි මෙතන ඉඳලා ඉන්නේ. ඔයාලට පුළුවන් ඉක්මනට මෙතන එන්න. අනේ බෑ බෑ ඔයාලට බෑ එහෙම කරන්න. හරි thank you. තමයි මේ අහන්න කියන දේ. නැන්ද ඔයා අපි බලමු ඔයාගේ අක්කා වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. අනේ පා මම මුකුත් කරේ නෑ. අනේ පා මම මුකුත් කරේ නෑ ප්ලීස්. අනේ මම මුකුත් කරේ නෑ. මට පාඩු වෙන්න දෙන්න. මුකුත් කරේ නෑ. මම යන්න මැරෙන්න කිව්වේ නෑ. අනේ ප්ලීස් එපා. එපා මම යන්න එම කරගන්න කිව්වේ නෑ. එපා ප්ලීස්. අර මතකදී තමට කාපු කනේ පාර. අද මම කරන්නම් හොඳ වැඩක්. ඒ කවුරුත් හෙල්ලෙන්නේ දන්නවද මෙයා මිනිමෙරුන් කීයක් කරලා තියෙනවද කියලා? ඒ ඔක්කොම යට ගහනවා. ඒ ඔක්කොම සල්ලි බලය නිසා. ඒ මනුස්සයා නිසාද ඔයාලා මේ මැඩම්ට විරුද්ධව එකතු වුනේ? එහෙනම් දැන් යන්න. මේ මනුස්සයවත් එක්කයි යන්න. ඔයාලට මේ ගැන කතා කරන්න ඕන නම් වැදගත් මනුස්සයෙක් එක්කන් එන්න. දැන් බය වෙන්න එපා. යන්න දැන් ගෙදර. පුතේ අක්කා එක්කයි යන්න දැන් ගෙදර.
නෑ මං හිම කරේ නෑ. අනේ මං හිම කරේ නෑ. මං මැරෙන්න කිව්වේ නෑ. අම්මේ මං එහෙනම් යන්න. අක්කා දැන් නිදිනේ. අක්කා නැගිට්ටාම මොකක් හරි හදිස්සියක් වුණොත් අම්මා මට කතා කරන්න. අක්කට දැන් හොම්ම ටිකක් නිදා ගන්න දෙන්න අම්මා. අනේ නංගි යන්න එපා. අනේ මට බයයි අර ගොල්ලෝ ආයි කියලා. ඔයා යන්න එපා නංගි. අනේ අක්කේ එහෙම දේවල් වෙන්නේ නෑ. ඔයා දැන් බය නොවී ඉන්නකෝ. ඔයා දැන් ඉන්නේ ගෙදරනේ. අනේ එන්න එපා. මං ළඟට එන්න එපා. මං යාර මැරෙන්න කිව්වේ නෑ. අනේ එන්න එපා. අනේ මට සමා වෙන්න. මං යාර මැරෙන්න කිව්වේ නෑ. මං බල කරේ නෑ. මට සමා වෙන්න. මං එහෙම බල කරේ නෑ. ලහිරු ඔයා මේ කරන හොඳ දෙයක් නෙවෙයි. ඔයාට මේකට බින්ද වණ්ඩ යනවා. අම්මා මම මෙහෙන් ගිහින් එන්න. හදිසියක් වුණොත් මට කතා කරන්න. සඳරුට මොකද කරන්නේ? ඔක කරේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මට හිතා ගන්න බෑ මම මොකද කරන්න ඕනේ කියලා. මගේ අක්කගේ පරිගන්න හදපිටනම් අද තමයි මගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න. දැන් කීයද වෙලාව? දැන් වෙලාව 7:00යි. 7:00යි කියන්නේ ඔක මේ පාරෙන් ගෙදර යන ටයිම් එක දැන්. ඔක මේ පාරෙන් ගෙදර යන්නේ. අයිඩියා කරන්න මං කොට වැඩක්. ඕක හැදුවේ මගේ අක්කට බැලි ගන්නද? අද මොකද පෙන්නන්නම් මම කවුද කියලා. ඔක දන්නේ තාමද හැටි. සඳරු දැන් මේක හිටියේ ඔයාගේ කම්පලේ. බලමු අපි. සඳරු මේක ඉන්නේ යන්නේ නැහැ. අන්න සඳරු ඉන්නවා. අනේ මහත්තයෝ මට උදව්වක් කරන්න. ඇයි? මොකක් හරි උදව්වක් ඕනද? ඔව් මට ලොකු උදව්වක් ඕනේ. ඔයාට මාව මතක ඇතිනේ. ආයෙත් මගේ අක්කා ලැජ්ජා කරන්නද? මතක තියාගන්නවා මම ඉන්නවා කන් තමුන්ට කවදාවත් මගේ පවුලට අතක්වත් තියන්න දෙන්නේ නැහැ. තමුන් ආයේ මගේ අක්කගේ මුණ දැරි ගන්නනේ. දැන් බලා ගන්නවා මම තමුන්ට කරන දේ. තමුසේ පිස්සුද කියන්නේ? අයියෝ තමුසේට පිස්සුද? තමුසේට පිස්සුද යන්න දීපම්. තමුන් ආයේ මගේ පවුලට කරදර කරන්න කලින් දෙපාරක් හිතන්න.